ඔයාම එකතු වෙලා ඉන්නේ නිරෝධ ග්‍රීන් හවුස් YouTube channel එකත් එක්ක. ඉතින් අද YouTube channel එකෙන් කතා කරන්න බලන්න පුළුවන්. අද අපි විශේෂයෙන්ම ground noise ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හරි. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ground noise. ඉතින් මේ බලන්නපම මේ විදිහට දම් පැහැට හුරු වර්ගයක් තමයි මේ වල මේ පැයක් තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට කලින් මම වීඩියෝ clips වගේක් දැම්මා. තවමල් දෙකක වගේ ප්‍රමාණයක ground noise වර්ග දෙකකින් මේ වල මම ගව තියෙනවා. ඉතින් බලන්නපම මෙන්න මේ විදිහට තමයි ඔකිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට මේ වගේ පැරමිලදී ගන්න අවශ්‍ය නම් ground noise දැනට මම ගාව වර්ග දෙකක් තමයි තියෙන්නේ. ඉතින් ඉදිරියේදී මම තව වර්ග ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ මොහොතේ වල ඔයගොල්ලන්ට පැරමිලදී ගන්න අවශ්‍ය වෙනම් මම වෙනම මගේ Facebook page එකේ මම අප්ලෝඩ් කරන්නම්. ඒ අවස්ථාවේදී පැල විකිණීම කරද්දී. ඉතින් දැනට මේ වර්ග දෙකක් තියෙනවා. ඉතින් වීඩියෝ එක පටන් ගද්දි මේ වීඩියෝ ඒ දැනට තියෙන වර්ග දෙකේ clips දෙකක් දැම්මම මම ඔයගොල්ලන්ට බලන්න. ඉතින් ඔයාට ඒ වර්ග දෙකේ පැරමිලදී ගන්න අවශ්‍ය වෙනම් මම පහල WhatsApp number එක සඳහන් කරලා ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බරේ WhatsApp message එකක් දැම්මොත් මෙන්න මේ දම්පාට වර්ගයේ සහ කලින් පෙන්නපු ඒ වර්ගයේ මිලදී ගන්න පුළුවන් කුඩා ප්‍රමාණයේ පැල. හරි. ඉතින් මේ පැලේ හදාගන්නේ කොහොමද මොනවද මාධ්‍ය ලෙස යොදලා තියෙන්නේ මේ ගැන අපි දැන් කතා කරමු. ඉතින් මෙන්න මේ විදිහට වෙනම පොට් එක තමයි මේක පැල කරලා තියෙන්නේ. ඉතින් මේකේ සාමාන්‍ය පැල 3ක වගේ ප්‍රමාණයක් එකට ඉඳවලා තමයි මම තිබ්බේ. දැන් නම් සාමාන්‍ය මේ ගහට අවුරුදු 3කට 4කට වගේ වැඩි ප්‍රමාණයක් වෙනම කාලය. ඉතින් බලන්න පුළුවන් මේක කොහොමද වර්ධනය සහ මේ ගහේ ස්වභාවය මොනවද උදා තියෙන මාධ්‍ය. දැන් බලන්න මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ට මාධ්‍ය විදිහට නම් මෙතන මම සාමාන්‍ය පොල්ලෙලි කෑලි පොල්ලෙලි කොටස් ඒ වගේම අගුරු කෑලි ඒ වගේ තමයි සමහර ලොකු පොල්ලෙලි තමයි මම මෙන්න මේ විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඔයාලා බලපුවා මෙන්න මේ විදිහට මේ පොල්ලෙලි දීරලා එහෙම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම පොල්ලෙලි තමයි වැඩි වශයෙන් මාධ්‍ය විදිහට මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් පැල්ල පාවිච්චි කරලා තියෙන්නේ. මේට අමතරව කොහුබා ඒ වගේම කරදහය දර අගුරු මේ හැම එකක්ම මම මේකට පාවිච්චි කරා. මට ලොකු මතකයක් නෑ යොදාගත් මාධ්‍ය පිළිබඳව. හරි. ඉතින් අපිට බලන් ගන්න පුළුවන් මෙන්න මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් කියන වර්ගයේ පදුරු වශයෙන් තමයි හැදෙන්නේ. සහ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ මල් කෙනිත් එක ආරම්භය ගැන කතා කරද්දී මේ මල් කෙනිත්තක් හටගෙන තියෙන්නේ. බලා ගන්න පුළුවන් මේ ග්‍රවුන්ඩ් ඕගල යට කොටස නැත්නම් මුල් තිබෙන කොටසෙන් තමයි මෙන්න මෙතන නව මල් කෙනිත්තක් මෙන්න මෙතන හටගෙන තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ඕගල මෙන්න මේ යට මුල් තිබෙන කොටසෙන් තමයි මෙන්න මෙතන මල් කෙනිත්තක් ආරම්භ වීමක් වෙන්නේ. එතකොට මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් වල දැන් මේක බලන්න පුළුවන් පදුරු වශයෙන් තමයි පැල නිර්මාණය වෙන්නේ. එතකොට පදුරක් අලුත් නව පදුරක්
හැදෙනවා. ඒකෙන් මල් කිනිති හැදෙනවා. එහෙම යම් ටික කාලයක් යද්දී ඒ පදුර මැරීමට ලක් වෙලා නැවත පදුරු වශයෙන් අලුත් පදුරු නිර්මාණය වෙනවා. අලුත් පදුරු හැදෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පදුරු වශයෙන් නිර්මාණ වල ගොඩක් ශාකවල ඒ වගේ සිදුවීමක් තමයි වෙන්නේ. ඉතින් බලන්නපන් මෙන්න මේ විදිහට දැන් මේකේ තිබ්බ ගොඩක් පදුරු මෙන්න මේ විදිහට මීයාගිලා තමයි බලන්නපන් මෙන්න මේ විදිහට ඒ පදුරු මැරිලා තියෙනවා. ඉතින් අලුත් පදුරු මෙන්න මේ විදිහට නැවත ආරම්භ වීමක් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් සම්පූර්ණ පොට් එකම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. වතුරේ ජලය ඉදීම ගැන කතා කරද්දී ඇත්තටම ග්‍රවුන්ඩ් ඕකිඩ් වලට හිරුවෙලි අවශ්‍යයි. ඉතින් අනිවාර්යෙන් හිරුවෙලි ලැබෙන්න ඕනේ. හරි. ඉතින් ග්‍රවුන්ඩ් ඕකිඩ් වලට ජලය, හිරුවෙලිය, පොහොර කොහොමද ලැබෙන්න ඕනේ? ඉතින් මම නම් සාමාන්‍යයෙන් ජලය යෙදීමේදී දවසක් දවස් දෙකකට සැරයක් වගේ තමයි ජලය යොදන්නේ. ඉතින් එහෙම තෙතමනේ නිරන්තරයෙන් තිබ්බත් මං හිතන්නේ ගැටලුවක් නම් මතුවෙලා නැහැ. දැන් බලපුවා මේක හොඳටම තෙතමනේ තියෙනවා. ඉතින් සාමාන්‍ය දවසක් හෝ දවස් දෙකකට එක සැරයක් වගේ තමයි මම නම් මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් ජලය යොදන්නේ. ඉතින් හිරුවෙලි ගැන කතා කරද්දී සාමාන්‍ය උදේ සහ දවල් හොදින් හිරුවෙලිය වැටුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ඍජුවම හිරුවෙලියක් සාමාන්‍ය මේ කොළ වලට පතිත වෙද්දී සාමාන්‍ය කොළ පිලිසී යාමක් වගේ නම් දෙයක් වෙනවා. ඉතින් හිරුවෙලියත් එහෙම ලොකුවටම ගැටලුවක් නැහැ. සාමාන්‍ය හොඳ හිරුවෙලිය වැටෙන තැනකින් අපිට මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් හදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් ලොකුවට මතුවෙන්නේ නැහැ. සාමාන්‍ය අධික හිරුවෙලියක් වැටෙද්දී නම් මෙන්න මේ විදිහට සමහරක් වෙලාවට කොළ කහ පාට විතර පිලිසී යාමක් වගේ දෙයක් වෙනවා. ඉතින් පොහොර කතා කරද්දී මම සාමාන්‍ය දැන් මේ පැලේට අවුරුදු 2.5 3 කාලයක් වෙනවා. ඉතින් කවදාවත්ම මල් නැති වෙලා නැහැ. දිනින් දිනට මෙන්න මේ විදිහට අලුත් පදුරු හැදෙනවා. පරණ පදුරු මිය යාමෙන් නැවත අලුත් පදුරු තුලින් මල් කිනිති ආරම්භ වෙනවා. පොහොර නම් මම දැනට කිසිසේත්ම පොහොර යොදලා නැහැ. කිසි පොහොරක් මම පාවිච්චි කරලා නැහැ. ඉතින් හොඳට මෙන්න මේ විදිහට මල් හැදෙනවා. බලන්නපන් මල් කිනිති දැනට 4ක් වගේ හොඳට මෙන්න මේ විදිහට හොඳට මේක වර්ධනය වෙනවා. ඉතින් මේ විදිහට තමයි ග්‍රවුන්ඩ් ඕකිඩ් අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙන. මම කලින් මතක් කරා වගේ ග්‍රවුන්ඩ් ඕකිඩ් මිලදී ගන්න පුළුවන්. මම නම්බරේ මේ විදිහට සඳහන් කරන්න. ඉතින් මේක මැසේජ් එකක් දැම්මොත් ඔයගොල්ලෝ ග්‍රවුන්ඩ් ඕකිඩ් වර්ග ඇතුළු පැලනොප්සිස් ටෙම්බ්‍රෝබියන් කැට්ලියා මේ වගේ ගොඩක් දුර්ලභ වර්ගයේ පැලත් අපේ හරහා මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ නම්බරේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අද වීඩියෝෙන් කතා කරේ මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් සම්බන්ධව. ඉතින් මගේ අපි වටනුන අපි ඉක්මනටම හමු වෙමු.